ආයුබෝවන් හැමෝටම මේ දැනුවත් කිරීම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික තරුණ සේවා සභාවේ තනතුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධවයි. සහකාර තරුණ සේවා නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාව 76යි. අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාන්‍ය සහිතව එකවර විෂයන් 6කින් සමත්ව තිබීම සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර සමත්ව තිබීම. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. ඊළඟ තනතුර කළමනාකරන සහකාර පුරප්පාඩු 40යි. අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයන් 6කින් සමත්ව තිබීම සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3කින් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර සමත්ව තිබීම. තනතුරට විශේෂිත වෙනත් අවශ්‍ය සුදුසුකම් පරිගණක වදන් සැකසුම හෝ යතුරු ලියනය පිළිබඳ මාස 6කට නොඅඩු පාඨමාලාවක් හදාරා තිබීම හෝ වෙනත් ඒ හා සමාන මට්ටමේ නිපුණතාවයක් ලබා තිබීම යන සුදුසුකම් බලනවා. රියැදුරු පුරප්පාඩු 17යි. සුදුසුකම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකින් යටත් පිරිසෙන් සම්මාන 2ක් සහිතව විෂයන් 6කින් සමත්ව තිබීම හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කර බර වාහන පැදවීම සඳහා වූ මෝටර් රථ පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම හා මෝටර් රථ පැදවීමේ බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව මෝටර් රථ ධාවනය පිළිබඳ වසර 3කට නොඅඩු පළපුරුද්දක් ලබා තිබීම අනිවාර්යයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් වීමත් අනිවාර්ය වෙනවා. මීට අමතරව සංචාරක බංගලා භාරකරු කාර්යාල කාර්ය සහායක වගේ තනතුරු රාශියක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව සියලු විස්තර ලබා ගන්න වගේම අයදුම් පත්‍රය ලබා ගන්නත් අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.